ඔන්න අදාරගෙන ආවේ Never Ending Summer ඩ්‍රාමා එකේ 7 වෙනි කොටස. අද තමයි ලූපවුලේ උත්සවයේ තියෙන දවස. ෂෝවන් මේ එතනට යන්න තමයි ලේස්ති වෙලා ඉන්නේ. යන්න කලින් ලූසි ෂෝයාට දුන්න මාලෙත් ගලවලා තියලා තමයි එයා යන්නේ. පාටි එකට එයා එනකන් කොල්ලා බලාගෙන ඉන්නවා. පස්සේ දෙන්නා එක්ක ඇතුළට යද්දී එදා අර රේස් එකෙන් පරාදුන කොල්ලා ඇවිල්ලා අතේ තියෙන බීම එක ෂෝවන්ගේ ඇඟේ හැලෙන විදියට හිතලම එයාගේ ඇඟේ හැප්පෙනවා. ලූසි ෂෝ ඉතින් මෙයා එක්ක පැටලෙන්න යද්දී ෂෝවන් අද විශේෂ දවසක් කියලා මෙයාව නවත්ත ගන්නවා. පස්සේ ඉතින් මෙයා වේලාසනින් එයාට කොහොමත් ඇඳුමක් අරන් තිබුණානේ. ෂෝවන්ට ලස්සනට ඒක අන්දවල ගන්න මේකප් ටීම් එකකටත් කොල්ලා කතා කරලා. මම මේකට බිල පස්සේ ඔයාගෙන් ගන්නම් කියලා එයා එතනින් යනවා. පස්සේ ඉතින් පුංචි සුරංගනාවියක් වගේ එයාලා ෂෝවන්ව ලස්සන කරනවා. කෙල්ලව බලන්න ඉවසීමක් නැතුව කොල්ලා දොරට කන තියාගෙන ඉන්නවා. ඒ වෙලාවේ තාත්තා එයාට එන්න කියලා පණිවිඩයක් එවනවා. පස්සේ කොල්ලා මට බෑ කියලා ඉද්දි සීයාත් ඇවිල්ලා ඔයාව හොයනවා කිව්වම ලූසි ෂෝ එතනට යනවා. ෂෝවන් නම් ඇත්තටම සින්ඩරෙල්ලා වගේ හරිම ලස්සනයි. ලූසි ෂෝගේ සීයයි නැන්දයි එනම උත්සවයට. සීයව ආදරෙන් බදාගෙන කොල්ලා පිළිගන්නවා. නැන්දත් කොල්ලට විහිළු කරනවා. ඔයා මොකද මෙතන කියලා. සාමාන්‍යයෙන් කොල්ලා මේවට එන්නේ නැති නිසා. තාත්තා ලූසි ෂෝට කතා කරලා කියනවා අර තාත්තගේ යාළුවගේ පුතා එක්කනේ ලූසි ෂෝ පැටලෙන්නේ හැම වෙලේම. ඒකට තාත්තා මෙයාට කියනවා එයාගෙන් සමාව ගන්න කියලා. ලූසි ෂෝ ඉතින් අර කොල්ලා ළඟට ගිහින් සමාව වෙන්න කියනවා. පස්සේ කොල්ලා අහනවා සමාව දෙන්න ඕන මොකටද කියලා. ලූසි ෂෝ කියනවා එදා රෙඩ් ලයිට් දාලා තියෙද්දි ඔයා කෙනෙක්ව හප්පන්න ගිය වෙලේ ඒක නැවැත්තුවට ඔයාම රේස් එකට කතා කරලා ඔයාම පරාද වෙලා මට කට්ටිය ධම්මල ගහන්න හදපු වෙලේ ඔයාට නඩු දැම්මේ නැති එකට වගේ මෙයා කර නරක දේවල් ටික කියලා ලූසි ෂෝ කියනවා දැන් එතකොට සමාව ගන්න ඕන කවුද කියලා. ලූසි ෂෝ කියනවා තබුන් නිකන් මෝඩෙක් විතරයි කියලා. පස්සේ අර කොල්ලා අහනවා සමාව ගන්නවා කියන්නේ මේකටද කියලා. පස්සේ ලූසි ෂෝ කියනවා මේක නිකන් ෂෝ එකක් විතරයි. අපේ තාත්තලගේ බිස්නස් වැඩවලට පහසුවක් වෙන්න අපි හොඳින් ආශ්‍රය කරනවා කියලා පෙන්නනවා කියලා. hina වෙලා ලූසි ෂෝ අහනවා නැත්තම් හිතුවද මම ඇත්තටම සමාව ගන්න ආව කියලා. ඒ කොල්ලා අහනවා ඔයත් තාත්තගේ සල්ලි ඕන නිසා එයාට ඕන විදියට නේද ඉතින් වැඩ කරන්න කියලා. ලූසි ෂෝ කියනවා ඔයා ඔයාගේ තාත්තට බය වුණාට මම එහෙම නෑ කියලා. පස්සේ ඒ කොල්ලා අහනවා ඒක එහෙමනම් ඇයි ඔයා මෙතන තාත්තට පේන්න රඟපාන්නේ කියලා. හේතුව මොකද්ද කියලා. ලූසි ෂෝ කියනවා මම මෙතන ඉන්නේ චිත්‍රය නිසා විතරයි කියලා. පස්සේ ලූසි ෂෝ එදා ලූහව එයාට ගහන්න එව්ව එකට එයා ගැන මං පස්සේ බලා ගන්නම් කියලා අර කොල්ලට යන්න දෙනවා. ඒ වෙලාවේ ෂෝවන් එතනට එනවා. එයාගේ ලස්සන දැක්කම නම් කොල්ලට ඇස් අහකට ගන්න බැරි වෙනවා. ෂෝවන් මේ දෙන්න කතා කර කර ඉන්නව දැක්ක නිසා අහනවා එයා ආයෙම ප්‍රශ්නයක් ඇති කරන්න හැදුවද කියලා. මොකද උනේ කියලා. ඒත් ලූසි ෂෝ උත්තර දෙන්නේ ඔයා පුදුම තරම් ලස්සනයි කියලා. පස්සේ කොල්ලා අත දෙනවා එයාට අල්ලගන්න. දෙන්නම එතනින් යද්දී ෂෝවන්ගේ අම්මත් එයාව දකිනවා. ලූසි ෂෝ කෙල්ලව එක්කන් යන්නේ එයා ආසයි කිව්ව බෑන්ඩ් එක ළඟට. කොල්ලා අහනවා ඔයාට ඕනුනේ මේක නේද කියලා. මම ඔයා වෙනුවෙන් පෞද්ගලික ප්‍රසංගයක් ලෑස්ති කළා කියලා. ෂෝවන් කියනවා එයාට මේක නම් ඕනවටත් වඩා වැඩි කියලා. ඇත්තටම අද ප්‍රසංගයේ තියෙන්නේ රෑට. ඒත් රෑ එයාලා කියන සින්දු ලිස්ට් එකේ එදා ෂෝවන් අහන්න ආසයි කිව්ව සින්දුව නෑ. ඒක නිසා ලූසි ෂෝ ෂෝවන් වෙනුවෙන් හවස එයාට ඕන සින්දුව කියන්න විතරක් එයාලෝ වෙන් කරගෙන තමයි කෙල්ලව එක්කගෙන ඇවිත් තියෙන්නේ. පස්සේ මේ දෙන්න එයාලගේ ලෝකේ තනි වෙලා ලස්සනට ඩාන්ස් කරනවා. ෂෝවන් දන්නේ නැති නිසා ස්ටෙප් එයාට කියලා දෙන ගමන් හරිම ලස්සනට මෙයාලා ඩාන්ස් කරනවා. හරිම රොමෑන්ටික් විදියට. ඩාන්ස් එක ඉවර වෙලා ෂෝවන් කල්පනා කරනවා ඇත්තටම මම මේ කරන දේ ප්‍රමාද වැඩි වෙන්න කලින් නවත්තන්න පුළුවන්ද කියලා. එයාට බයයි මේ දේ නිසා ලූසි ෂෝගේ හිත රිදෙනවට. පස්සේ කෙල්ල අහනවා මම දවසක ඔයාගේ හිත රිදෙන දෙයක් කළොත් ඔයා මොකද කරන්නේ කියලා. ලූසි ෂෝ hina වෙලා කියනවා මුකුත් නෑ කියලා. දෙන්නම ඇතුළට යනවා. උත්සවයත් පටන් ගන්නවා. ලන්යු උත්සවයට ආපු අය වෙනුවෙන් ලූ මහතා කතාවක් කරනවා. එයා ඒ වෙලාවේ ලූසි ෂෝගේ අම්මගේ චිත්‍රය ගැන හඳුන්වා දෙනවා.
ෂෝවන් ලූෂි ෂෝගේ අතින් අල්ලගෙන අපි දැන් පැනලා යමුද මෙතනින් කොහෙට හරි කියලා අහනවා. අපි අකමැති මිනිස්සු ඉස්සරහා රඟපාන්නේ නැතුව. ඒ වෙලාවේ චිත්‍රයේ නම තාත්තා වැරදියට කියනවා. මිඩ් සමර් කියලා. පස්සේ කොල්ලා කෑ ගහලා කියනවා ඒක never ending summer කියලා. ෂෝවන්ට ඉන්න කියලා එයා ඒ ගැන කියන්න ස්ටේජ් එකට යනවා. ලූෂි ෂෝ තාත්තට කියනවා අඩුම තරමින් ඒක ගැන හරියට දැනගෙන කතා කරන්න කියලා. අම්මගේ දේවල් වලදී කොල්ලට තරහ යනවනේ කොහොමද? ලූෂි ෂෝ අම්මගේ චිත්‍රය ගැන පැහැදිලි කිරීම කරනවා. ඒ වෙලාවේ ඩොක්ටර්ගෙන් කෝල් එකක් එනවා ෂෝවන්ට. ඩොක්ටර් කියනවා ආච්චිගේ ප්‍රතිඵල හොඳයි. එයාට ගැළපෙන කිඩ්නි එකක් ඉක්මනින් හොයාගත්තොත් එයාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා. ෂෝවන්ට පුදුම තරම් සතුටක් දැනෙනවා. ඒ වෙලාවේ ඩොක්ටර් කියනවා නමුත් රෝහල් බිල තමයි ටිකක් වැඩි කියලා. ෂෝවන් ඒ ගැන කතා කර කර ඉද්දි එයාගේ අම්මා අනවසරෙන් ෂෝවන් ආපු කෙනෙක් කියලා ආරක්ෂක නිලධාරීන්ට කියලා එයාලා ඇවිල්ලා ෂෝවන්ගෙන් ඉන්විටේෂන් එක ඉල්ලනවා. ෂෝවන් කියනවා මම ලූෂි ෂෝ එක්ක ආවේ කියලා. එතකොට එයාලා කියනවා ඒත් ගෝ මෙනවි ඔයාව අඳුරන්නේ නෑ කිව්වා කියලා. තවමත් ෂෝවන් ඩොක්ටර් එක කෝල් එකේම නිසා එයා ඩොක්ටර්ගෙන් අහනවා මම කවද්ද ගෙවන්න ඕනි කියලා. ලූෂි ෂෝ ගැන හිතලා මෙතනින් යන්න කියලා හිතුවත් මේ සිද්ධ වුණ දේ නිසා ආයෙම එයාගේ අදහස එයා වෙනස් කරනවා. ඩොක්ටර් කියනවා කාලය අඩු නිසා ඉක්මනින් සල්ලි ගෙවලා ගැලපෙන කිඩ්නි එකක් හොයාගෙන සැත්කම කරන්න ඕනි කියලා. ආරක්ෂක නිලධාරීන් ෂෝවන්ට එළියට යන්න කියද්දි එයා යනවා ලූෂි ෂෝ ඉන්න ස්ටේජ් එක පැත්තට. කොල්ලා කතාව ඉවර වෙලා බැහැලා ඉද්දිම කෙල්ල ගිහින් මයික් එක අරගෙන හැමෝටම කතා කරනවා. එයා කියනවා මම අද මෙතනට ආවේ කෙනෙක් ගැන කතා කරන්න. ඒ තමයි ඔයාලා දන්න ගෝ මෙනවිය. නමුත් එයා නම් මට අම්මා කියලා. හැමෝම මේ කතාවට පුදුම වෙද්දි ලූෂි ෂෝත් පුදුම වෙලා බලාගෙන ඉන්නවා. පස්සේ ෂෝවන් කියනවා මම ෂෝවන්. මම යන්මින් හයිස්කූල් එකේ ඉගෙන ගත්තා. මගේ තාත්තා කලින් නැති වුණා. මම අම්මා කෙනෙක් නැතුව හැදුන වැඩුණා. ගොඩක් අමාරුවෙන් ජීවත් වුණා කියලා ෂෝවන් ස්තුති කරනවා ගෝ මෙනවියට. ඇය නැත්නම් අද මම මෙතන නෑ කියලා. කෙල්ල කියනවා ඇය මේ අවුරුදු ගණනාව පුරාවටම මගේ භාරකාරයා වගේ මගේ ඉගැන්වීම් වැඩවලට අවශ්‍ය මුදල් හැමදේම දීලා මට උදව් කළා කියලා. එයාගේ කරුණාවට ස්තුති කරන්නයි මම මෙතනට ආවේ කියලා ඇය මට අම්මා කෙනෙක්ගේ අඩුව පිරෙව්වා කියලත් කෙල්ල කියනවා. පස්සේ හැමෝම ගෝමෙනවියට අත්පොලසන් දීලා ෂෝවන් ළඟට යන්න කියනවා. ෂෝවන් මේ කරන්නේ අම්මව බය කරලා එයාට අයිති එයාගේ තාත්තගේ සල්ලි ගන්න උත්සාහ කරන එක. අම්මත් ඇවිල්ලා එයාව වැළඳ ගන්න ගමන් ඔයාට පිස්සුද? මොකද්ද මේ කරන්නේ කියලා අහනවා. ෂෝවන් කියනවා මගේ තාත්තගේ ලියකියවිලි මගේ ළඟ තියෙනවා. ඒ හැම සතයක්ම මට අයිති බව මම දන්නවා. ආච්චිට සැත්කමක් කරන්න ඕන. ඒ වෙනුවෙන් මට ඒ සල්ලි ආපහු ඕන කියලා. ෂෝවන්ගේ අම්මා ගෝ මෙනවිය මයික් එකට කතා කරනවා. මම ඇත්තටම හිතුවේ නෑ ඔයා ඒවි කියලා. මම ඒ තරම් දෙයක් කළේ නෑ කියලා ගොඩක් ස්තුතියි කියලා බොරුවට කඳුළු පිහද ගන්නවා. ෂෝවනුත් කියනවා ඇය ඇත්තටම අම්මා කෙනෙක් වෙලා මගේ ජීවිතේම එළිය කළා. ඉතින් ඇයට ගෞරව කරන්න මීට වඩා හොඳ අවස්ථාවක් නෑ කියලා. කතාව අවසන් කරලා ගෝ මෙනවියටත් ආචාර කරලා රහසෙන් කියනවා නම කැත කරගන්න ඕන නැත්නම් hina වෙලා රඟපාන්න කියලා. ෂෝවන්ගේ අම්මත් ප්‍රසිද්ධියේ ෂෝවන්ගේ අනාගතයට සුබ පතලා කතාව ඉවර කරනවා. හැමෝම අත්පොලසන් දෙද්දී ලූෂි ෂෝ නම් ඉන්නේ හරිම කේන්තියෙන්. මොකද ෂෝවන් මේ කිසි දෙයක් ගැන එයාට කියලා නැති නිසා. ඒ අතරේ ෂෝවන් එනකම් ජින්යන් චිත්‍ර ප්‍රදර්ශනයට යන්න බලාගෙන ඉන්නවා. ප්‍රදර්ශනය ඉවර වෙලා ඒත් ෂෝවන් තවම නෑ. කෙල්ලට ඉතින් එන්න විදියක් නෑනේ. පස්සේ ජින්යන් ආච්චින්න හොස්පිටල් එකට යනවා. ෂෝවන් එතන ඉන්නවද බලන්න. එයා එතනත් නැති නිසා කොල්ල යන්න යද්දි ආච්චි එයාට කෑම ගෙනා බෑග් එක දෙනවා. බෑග් එකේ තිබිලා ලූ පවුලේ පාටි එකේ ඉන්විටේෂන් එක ජින්යන් දකිනවා. එයා කල්පනා කරනවා ෂෝවන් ඇත්තටම ලූෂි ෂෝ එක්ක ඔයාට තියෙන සම්බන්ධය මොකද්ද කියලා. උත්සවයේ ෂෝවන් කතා කරලා ඉවර වෙලා ලූෂි ෂෝ ළඟට එනවා. එයා අහනවා ෂෝවන් ඔයා ඉස්සෙල්ලා මගෙන් ඇහුවේ ඔයා මගේ හිත රිදෙන දෙයක් කළොත් මොකද කරන්නේ කියලා ඒ මේ ගැනද කියලා. එයා අහනවා එතකොට කාටත් වඩා හොඳට මගේ හිත රිදෙන්නේ කොහොමද කියලා ඔයා දන්නව නේද කියලා. කෙල්ලට මේ වෙනුවෙන් කියන්න කිසිම දෙයක් ඇත්තටම නැහැ.
කොල්ලා අහනවා ඔයාට ටිකකට කලින් පැනලා යන්න ඕන වුණා නේද මෙතනින් කියලා ෂෝවන්වත් අරගෙන බයික් එකේ එයා යනවා. නිදහස් තැනකට ගිහින් ලූෂිෂෝ කියනවා ෂෝවන් මම ඔයා ගැන හොඳට දන්නවා. ඔයා දැන් උත්සවයේදී කිව්ව දේ ඒ ගෑනු කෙනා එක්ක තියෙන සම්බන්ධය මොකක් වුණත් ඔයා මාව පාවිච්චි කරේ එයාට ලං වෙන්න විතරයි නේද? ඔයා මම අන්ධයි කියලා හිතන් ඉන්නවද කියලා. ඒ වගේම එයා අහනවා ඔයා හෙමින් හෙමින් මගේ හිතේ ඔයා ගැන විශ්වාසය ඇති කරලා ඇයි මෙහෙම කළේ කියලා. පස්සේ කොල්ලා කෑ ගහනවා මගේ පැත්ත හැරිලා උත්තර දෙන්න කියලා. ෂෝවන් කියන්නේ මට සමා වෙන්න කියලා විතරයි. පස්සේ ලුෂිෂෝ එයා ළඟට ඇවිල්ලා අහනවා ඔයාට ඔච්චරටම මගේ නංගි වෙන්න ඕනද කියලා. එයා එහෙම අහලා බලෙන්ම කෙල්ලව සිප ගන්න පටන් ගන්නවා. ෂෝවන් නතර කරන්න හැදුවත් කොල්ලා එයාව තදින් අල්ලගෙන ඉඳිය නිසා එයාත් එහෙමම ඉන්නවා. පස්සේ ලූෂිෂෝ අහනවා අපි එකට ගත කළ මේ කාලේ පුරාවටම ඔයා මට ඇත්තටම කැමති වුණ එක මොහොතක් හරි තියෙනවද කියලා. කෙල්ල දැන් ඇත්තටම ඉන්නේ ගොඩක් බය වෙලා. ෂෝවන් කියනවා මම කවදාවත් ඒ ගැන හිතුවේ නෑ කියලා. පස්සේ කොල්ලා hina වෙලා එයා විතන දාලා එතනින් යනවා. තරහ නිසා ආවට ටිකක් දුර ගිහින් ආයෙම හරවගෙන යනවා ෂෝවන් එතන තනියම නිසා. ඒත් එයා ආපහු යද්දී කෙල්ල ටැක්සි එකක් කතා කරගෙන යනවා. දෙන්නට දෙන්න එතනදි මග ඇරෙනවා. ෂෝවන් ගෙදර එද්දී අම්මා ඇවිත් ඉන්නවා. එයා කියනවා සින්ඩරෙල්ලා ඉන්නේ සුරංගනා කතාවල විතරයි. ඔයා දැනගන්න ඕන කොච්චර ලස්සන වුණත් ඔය සපත්තු රිදවනවා විතරයි කියලා. ෂෝවන් අහනවා ඇයි ඔයා මෙතන කියලා. අම්මා කියනවා ලූෂිෂෝගේ නැන්දා හෙට උදේ කෑමට ඔයාට ආරාධනා කළා කියලා. ඔයා නාට්‍ය පටන් ගත්ත නිසා දැන් අපිට ඒක කරගෙන යන්න වෙනවා කියලා. ෂෝවන් කියනවා මම එන්නේ නෑ කියලා. අම්මා hina වෙලා අහනවා ඇයි ලූෂිෂෝ ඔයාව අතෑරලා දැම්මද කියලා. ෂෝවන් ඉතින් කියනවා මම හිතුවේ ඔයා ආවේ මගේ සල්ලි ගැන කතා කරන්න කියලා. ඒ ගැන නෙවෙයි නම් එයාට අදාළ නෑ කියලා කෙල්ල කියනවා. පස්සේ අම්මා කියනවා හොඳයි එහෙනම් හෙට ප්‍රසංගයත් රඟපාලා ඉවර කරමු. ඔයා මම කියන විදියට කළොත් සල්ලි ඔයාගේ වේවි කියලා. ෂෝවන් කියනවා මම කොහොමද ඔයාව විශ්වාස කරන්නේ? ඔයා තාත්තගේ සල්ලි වලට තාමත් මට ණයයි කියලා. කෙල්ල කියනවා මම එන්නම්. හැබැයි මට ඊට කලින් ආච්චිගේ වියදම් වලට ඕන කරන සල්ලි ටිකක් තියෙනවා. ඒක ඕන කියලා. මේ දෙන්න කතා කර කර ඉද්දි ජින්යන් පඩිපෙළ බැහැගෙන එනවා. එයා මෙයාලව දැකලා කතාව අහගෙන ඉන්නවා. ෂෝවන්ගේ අම්මා එයා ඉල්ලපු සල්ලි එයාට දීලා හෙට උදේ කෑමෙන් පස්සේ මගේ ජීවිතෙන් අයින් වෙන්න කියලා එතනින් යනවා. ජින්යන් ඇවිත් අහනවා එයා කවුද කියලා. ෂෝවන් කියනවා මගේ අම්මා කියලා. කෙල්ල ගේ ඇතුළට යනවා. පස්සේ රෑ වෙලා ෂෝවන් ටෙරස් එක උඩට වෙලා කල්පනා කර කර ඉන්නවා. ජින්යන් සපත්තු වලට ෂෝවන්ගේ කකුල තුවාල වෙලා නිසා ඒකට ප්ලාස්ටර් එකකුත් අරගෙන එතනට එනවා. ෂෝවන් කියනවා ඔයාට මගෙන් අහන්න ප්‍රශ්න ගොඩක් ඇති නේද කියලා. ජින්යන් කියනවා ඔව් ඔයා කියන්න කැමති නම් විතරක් කියන්න කියලා. ෂෝවන් එයාගේ අම්මා ගැන බොහොම කෙටියෙන් විස්තර කියලා එයා කියනවා ඒ නිසා ආච්චි වෙනුවෙන් මට මගේ සල්ලි එයාගෙන් ගන්න වෙනවා කියලා. පස්සේ ජින්යන් අහනවා ඒ කියන්නේ ඔයා ලූෂිෂෝට ලං වුණේ ඒ හේතුව නිසා කියලා. ෂෝවන් කියනවා මම ඔව් කිව්වොත් ඔයත් හිතාවි මම නරක පුද්ගලයෙක් කියලා. ඒත් ජෙන්යන් කියනවා කවුද එහෙම හිතන්නේ කියලා. ජෙන්යන් මෙච්චර දවසක් ඇයි ෂෝවන් ලූෂිෂෝට ලං වෙන්නේ කියලා ප්‍රශ්නයකනේ හිටියේ. ඒ නිසා එයාට නම් සතුටුයි ෂෝවන් ලූෂිෂෝට ලං වුණේ මේ හේතුව නිසා කියලා දැනගත්තම. පස්සේ ජෙන්යන් කියනවා ඔයාගේ රහස් හැමදාම මගේ ළඟ ආරක්ෂිතයි කියලා. ෂෝවනුත් එයාට ස්තුතියි කියලා කියනවා. අද ලූපවුලේ උදේ කෑම සිය ලූෂිෂෝගෙන් අහනවා ඔයාගේ කැම්පස් එක ගැන මොකද හිතන්නේ කියලා. ලූෂිෂෝ කියනවා මම හිතුවේ නැන්ද දැනටම ඔයාට කියලා ඇති කියලා. කොල්ලා කියනවා මම පිටරට යනවා මගේ අම්මගේ කැම්පස් එකට චිත්‍ර කලාව හදාරන්න කියලා. සීයා කියනවා විහිළුවක් නෙවෙයි මේක කියලා. කොල්ලත් කියනවා මම විහිළු කරන්නේ නැහැ. මට ඇත්තටම කරන්න ඕනේ ඒක කියලා. ඒ වගේම එයා කියනවා මම මෙහි අවුරුද්දක් ඉන්නවා. ඒ අවුරුද්දේ මම හොඳට මේකට ලෑස්ති වෙලා අයදුම් කරනවා කියලා. ෂෝවන්ගේ අම්මා අහනවා ඇයි ඔයා මේ ගැන කලින් දැනුවත් කළේ නැත්තේ කියලා. ලූෂිෂෝ කියනවා ඒ ඔයා දැනගන්න අවශ්‍ය නැති නිසා කියලා. පස්සේ නැන්දත් කියනවා ලූෂිෂෝ මේ ගැන නැන්දට කලින් කියලා තිබුණා කියලා. එයා මේකට ඇත්තටම දක්ෂයි කියලා කොල්ලා ඇඳපු චිත්‍ර ටිකක් එයාලට පෙන්නනවා.
තාත්තා අහනවා ඔය දේවල් විකාර දේවල්. ඔයා කරන්න ඕන දේ ඔයා දන්නවද කියලා. පස්සේ කොල්ලත් තරහින් කියනවා ඒ විකාරය පෙන්නලා නේද ඊයේ රෑ උත්සවයේ ඔයා රඟපෑවේ කියලා. ඒකට තාත්තට කේන්ති ගිහින් කෑ ගහන්න හදද්දි සීයා ඒක නවත්තනවා. ෂෝවන්ගේ අම්මත් තව තවත් ඒ ගැන කතා කරද්දි ලූෂිෂෝ කියනවා මගේ තීරණය අවසාන තීරණය කියලා. ඒ වෙලාවේ නැන්ද කියනවා අමුත්ත ඇවිල්ලා ඉන්නේ. දැන් වාද කරන එක නවත්තන්න කියලා. එතකොටම ෂෝවන් එතනට එනවා. එයාව දැක්කම කොල්ලත් පුදුම වෙනවා. මොකද එයා මේ කිසිම දෙයක් දන්නේ නැහැනේ. නැන්ද ෂෝවන්ව ආදරෙන් පිළිගෙන එයාටත් මේසි වාඩි වෙන්න කියලා කියනවා. ෂෝවන් හැමෝටම සුබ දවසක් කියලා ආචාර කරනවා. අම්මටත් සුබ දවසක් ගෝමෙනවිය කියලා කියනවා. පස්සේ ෂෝවන්ගේ අම්මා කියනවා හැමෝටම සුබ පතපු එකේ අයියටත් සුබ පතන්න කියලා. ලූෂිෂෝට ඒකට ඇත්තටම කේන්ති. මොකද එයා ඒකට අකමැති නිසා. ඒත් ෂෝවන්ට වෙන කරන්න දෙයක් නැති නිසා ලූෂිෂෝටත් සුබ දවසක් අයියා කියලා කියනවා. එයා ෂෝවන් දිහා බලන්නේ ඔයා කොහොමද මට එහෙම කතා කරන්නේ කියලා අහන ස්වරූපයෙන්. ඉතින් අද කොටස මෙතනින් ඉවරයි. ඊළඟ කොටසින් ඉක්මනටම එන්නම්.